හේතුන් නිසා ඵල හටගන්න බව. ඒක නියාම ධර්මයක්. උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං තිතාවසා ධාතු. තිතාවසා ධාතු ඉදප්පච්චයතා යදිදං පටිච්ච සමුප්පාදෝ. මේ ධර්ම නියාමය තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් බොමැඩදී තථාගතයන්ගේ පහළවීම සිද්ධ වුණේ බොමැඩදී. ලුම්බිනියේදී නෙවෙයි. ලුම්බිනියේදී ඉපදුනේ බෝධිසත්වයෝ. බොමැඩදී තමයි තථාගතයෝ පහළ වුණේ. තථාගතයන්ගේ පහළවීම අරිහත් ඵල චිත්තේ උපාදයට සමග තථාගතයන්ගේ පහළවීම වුණත් නැතත් තිතාවසා ධාතු ධම්මත් තිතිතා ධම්ම නියාමතා ඉදප්පච්චයතා යදිදම් පටිච්ච සමුප්පාදෝ. මේ කියන ධර්ම නියාමය මොකක්ද? හේතුවක් නිසා ඵලයක් හටගන්නවා කියන මේ ධර්ම නියාමය. ධර්මයක් නෙවෙයි ධර්ම නියාමයක්. නියාමයක් කියලා කියන්නේ සිදුවීමක්. තිතාවසා ධාතු හැම කල්හිම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නිට්ටයයි නෙවෙයි කියලා කියන්නේ ඒකට. හැම කල්හිම ක්‍රියාත්මක වෙමින් පවතින. නිට්ටය අනිත්‍ය කියන්නේ ධර්ම වලට නම. ඒක හැම කල්හිම ක්‍රියාත්මක වෙනවා. තිතාවසා ධාතු මොකද්ද? ඉදප්පච්චයතා අහවල් ප්‍රත්‍ය නිසා සංස්කාරයන්ගේ නැත්තම් ඵලයන්ගේ ප්‍රතිඵලයන්ගේ ඵල ධර්මවල හට ගැනීම ඉදප්පච්චයතා අයම් පච්චයෝ ඒතේ සම්තිති ඉදප්පච්චයා සංකත ධම්මා. අසවල් දේ තමයි මේ හේතුව කියලා මේ හටගන්න නැත්තම් හේතුන් නිසා පවතින ධර්මයන්ට කියනවා ඉදප්පච්චයා කියලා. ඉදප්පච්චයතා කියලා කියන්නේ එහි භාවය. සංකත ලක්ෂණය. හේතුන් නිසා ඵල හටගන්නා බව ඉදප්පච්චයතා. එහෙම තමයි ධම්මට්ඨිතිය කියලා කියන්නේ. ධම්මට්ඨිතිය මේ නියාම ධර්මයේ අනුව තමයි මේ ධර්මයෝ හටගනිමින් දිගින් දිගට පවතින්නේ. ධම්මට්ඨිතිතා ධම්මට්ඨිතියේ භාවය. ධම්මට්ඨිතිතා ධම්ම නියාමතා මේ පවතින නියාම ධර්මය. ඒක සදාතනිකයි. සදාතනිකව ක්‍රියාත්මක වෙන දෙයක්. නිත්‍ය දෙයක් නෙවෙයි. නිත්‍යයි කියන්නේ ධර්මයට. මේ ධර්මතාවයක් ගැන කතා. මොකද්ද? උදාහරණයකට ගමු. ගලක් තියෙනවා. ගල උඩ දානකොට බිම වැටෙනවා. ගල කියන්නේ ධර්මය. ඒක උඩ දැම්මම බිම වැටෙන බව, උඩ ගියාම බිම වැටෙන බව තමයි ධර්ම නියාමය. උදාහරණයකට. ගල කියන්නේ ධර්මය. ඒ උඩ දැම්මම බිම වැටෙන බව ධර්ම නියාමය. ධර්මයයි ධර්ම නියාමය පටලවා ගන්නට එපා. ඒක පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ හේතුන් නිසා අසවල් ඵලයන් හට ගන්නවා කියන ධර්ම නියාමය. මේ බුදුවරු පහළ වුණත් නැතත් ලෝකෙහි විද්‍යමාන ක්‍රියාත්මක වෙන සදාතනිකව ක්‍රියාත්මක වෙන නියාම ධර්මයක්.